ගහක් විතර තියන් ඈ තියනවා හෙලෝ එනවද උන් දෙන්න දුපරේ නන්දර දෙන්න පුළුවන් වෙයි නේද මේකේ මටත් එපා වෙලා තියෙනවා මේ හොල්මන් එකේ ඉඳලා කුලියට උඹ කුලියට මෙවා කරේ මං හිතේ විකුණන්නම කියලා නේ බා දැන් කුලියටවත් දෙමු ඉතින් කීයක් කිව්වේ 50000 උඹට 5යි ඕන හරි උඹට 5යි මට 5යි හැබැයි එක මාසෙක විතරයි උඹට 5 දෙන්නේ ඈ අරුන් දෙනවා මම සද්දෙත් වෙනවා මම කියන්නම්කෝ බයි අරුන් දෙනවා අස්කරලා දාමු නේ සිංහල ආයේ
අපි ගාව තියෙන 15යි. ඉතුරු 15 පස්සේ දෙන්න බැහැ. බෑ කෑෂ් එක පාරු. කුලියට දෙන්න මාසෙට 15යි. කුලියට දෙන්න. කරන්නේ මල්ලි. අයියා මේ මට බලන්න. අයියා. කියන දේ ඇත්තම අපුතාට. හැබැයි කරලා ආස්තරා. එරියා. අනේ ඔක කියන්න මා පුතේ. අයියයි. මේ අපි දැන් මුලි ජමා ගේමේ ගමු. ගන්න මු කොහෙද සල්ලි එකපාර දෙන්නේ. කාටද මං කිව්වේ? උට යකෝ. උඹ කතා කරන්න ඉගෙන ගන්න. කෙලින්නකොට නෑ නෑ අයිය ඉඳගන්න. නැත්නම් ඔයාලා කාමරේ අපි අයියේ. ගන්නෙත් නෑ ගේ ගන්නෙත් නෑ. නෑ නෑ හරි. අයියේ. එකපාර දෙන්න. කුලියට දෙන්න මාසෙට 15 ගානේ කුලියට දෙනවා. මේ අපිට මුලි ජම ගන්න අදට ලක්ෂ 15ක් දෙන්න. බෑ. හරි එහෙනම් ඔයා ඉතින් අපි මෙහෙම අද කතා කරන්න එපා කුලියට දෙන්න 15ට. හරි. ඔයා දන්නවද අපි තාත්තා කියලා මට වැඩක් නෑ මට. අපේ තාත්තා තමයි අයියේ. පොන්සේක. තේ ටිකක් දන්නවද? තාත්තා දෙන්න. මේ කෝටිපති මහත්තයා පොන්සේක. අනේ මම පොල් එයාගේ පොල් සේන උනම් මට අදාළයි. එයාගේ පුතා කෙවින් ඩි පොන්සේක මේ අනේ ඉන්නේ. මට කෙවින් නෙවෙයි ලෙවින්නත් මට වැඩක් නෑ. කොහද මට වැඩක් නෑ. ඒක අපි දෙන්න ආපුවානේ. දැක්ක. BMW දෙක. ඔන්න BMW යකෝ අපි දෙන්න පුතයි කාලේ. පරේ යකෝ යන්න. අපි වගේ BMW එකේ පුලන් ගියා. මගේ එකේ තෙල් ලියුවා. ඕ අතේ මට කමන්නේ. දැන් ඔයාලා ගන්නවද නැද්ද? අපි එහෙනම් මෙහෙම කරමු. රූම් දෙකක් ගමු. අපි නෑ කොහොමද ගේම් දෙන්න? අයියේ. අපි මෙහෙම කරමු. ගේ කුලියට අයියේ. ගමු. අනේ බුදු මල්ලි. අපි අනේ අයියා. නංගිට පාඩුවේ ඉන්න දීලා. අපි අයියේ. කතාවට බහිමුකෝ. දැන් කතාවට බහිමුකෝ කතාවට බහිමු. හරි අයියේ. අයියේ ඔයාටත් ඒ ටිකක් බලාගෙන දෙන්න. ඒක නම් හරි කතාවට බහිමු. දැන් ගේ ගන්නවද? හරි මෙහෙමයි. අපි අයියේ මෙහෙම. ඔයාටත් හදාගෙන දැන් දෙන්න. ඔයා කෑ ගහනවා වැඩි. අපි ඔයා ගෙදර එන අංගිත් එක්ක කතා කරනවා. නංගි මෙහෙද? නංගි එල්ලෙන්නද? නංගි එවිලෙද? නංගි ගේ කුලියට පහල් දාන්න කුලියට. හරි එහෙනම් මෙහෙම කරමු. දැන් මුළු ගේමයි ඉදමයි ගන්නත් 15ක් දෙන්නම් නංගිද? කුලියට පහල්. කුලියට 15. බෑ අපි 15ක් දෙන්නම් ගේ ඉදමයි ගන්න. බෑ කුලියට 15ක්. උඹ දැන් කතා කරපන්. කුලියට 15. එක සැරයක් ඉවනේ. අනේ නංගි. අනේ කටවාපිය ඌරු පැටියා. හරි හත්තු. හරි මෙහෙම කරන්න මහත්තයෝ මේ අපි එහෙනම් ගේ හරි කුලියට හරි ගේ කුලියට ගන්න 15ක් දීලා ගනින්. අපේ ගෙදර මෙයාලා ඔබ කියන කලින් 15ක් හරි. අරන් දුන්නා. මේ ඒක වෙනම කතාවක්. හරි. මෙයා නංගි දේක තියන්න. ඊළඟ සතිය ඊළඟ මාසේ 15 නංගි එන්න අපිය. මෙයාලගේ ඉඩම් මොනවද අපේ ඉඩම් එක්කම දේව. මේ එහෙනම් ඔයාලා ගේ අරන් තියන්න අපි යනවා. බයි. හරි හරි. දැන් මේ අපේ ගෙදර නියන්න වල එන්න එපා කවුරු. ඊයා බලය. මොඩ තිපාය මේ අද නම් කොහොම හරි ඔවුන්ගේ කලින්ලා යන්න ඕන. දැන් දුන්නේ නෑනේ. එනවද? බලපන් ගමු. එලෝ. මොකෑ වෙන්නේ? ඒ කවුරු මං ඔය. බෝතල් ගෙනල්ලා ගහලා අසුදු මං මොකද අරන් ඉන්නගෙන අසුදු. වදින්න බෑ. එයා මට ආදරේ කිව්වා. ඔය එක තාදලා තාල සල්ලි දෙන්නද? ඒ දෙනෝ. අම්මට සිරි සඳයක් තින්නවා. ආයයි. කවුද මේ මාදව කෑමලා? ඒ පාලයක් කවුරු මේ? අම්මට හුඩු අම්මා ඇවිල්ලා. අම්මේ. අම්මා නෙමෙයි බං. ගෙවල් ගුලිය ගමු ගුලිය ගනින් බතුන්. ගෙවල් ගුලිය සනේ හැංගියා. හැංගින්න දෙයක් නැහැ මේ. ඈ දෙයක් නෑ මරුනේ. බුදු අයියේ වගේ ෆෝන් එක. මගේ ෆෝන් එකක් තියෙනවා. අයියෝ. දැන් මාසෙකට පස්සේ දුවන්න දැන් ආයෙ වනයිකෝ. කාට්ටේ ඉඳ ගන්න කොන්න ඔයාට අයියෝ අර ශක්තිය වෙන්න පාණයක්. අනේ නංගි වයිට් එක අරන් ඉන්න වැඩි වෙන්නේ. ඒ බයි බවල් කරනවා.
අරුණ කියන්නේ අපි දෙන්නට තමයි ඇගේ තියන් ඉන්නේ හරියන්නේ. කොහොමද තියලා නම් එළියේ? අන්නාරු කොත් කරගෙන. යා අපේ අරුණා අමත පුනා ඒ ආරු අර කියන්නේ. පෙම්සිත රිදුනා රත්තරනේ මට